නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අපොස උසස් පෙළ විභාගයේ ඉතාමත් ජනප්‍රියම ප්‍රශ්නයක් විදිහට මේක හඳුන්වන්නට පුළුවන්. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියන්නේ මොනවද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අඳින්නේ කොහොමද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කොච්චර තියෙනවද? විවිධ ආර්ථික සිදුවීම් කොහොමද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක අඳින්නේ? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක හැඩය වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණාවන් ටික පිළිබඳව හොඳ පැහැදිලි නිර්වෘල අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. එහෙම තිබුණොත් ඔයාලට පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලින් අහන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දීලා ඉහළ ලකුණකට යන්නට. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනකොට ගොඩනගනකොට අපි යොදා ගන්න උපකල්පන. උපකල්පන කියන්නේ මොනවද? සැබෑ ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි. අපි කල්පනා කරන දේවල්. අපි හිතින් හිතන දෙයක්. ඇත්ත දෙයක් නෙවෙයි. මෙන්න මේවට අපි කියන උපකල්පන කියලා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනකොට ඒ වගේ උපකල්පන හතරක් අපි පාවිච්චි කරනවා. මොනවද මේ හතර? පළවෙනි එක තමයි මේ ආර්ථිකයේ භාණ්ඩ වර්ග දෙකක් පමණයි හදන්නේ. ඒ හින්දා මේක සරල ආර්ථිකයක්. භාණ්ඩ වර්ග දෙකක් පමණක් හදන සරල ආර්ථිකයක්. ඇත්තටම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක තියෙන්නේ අක්ෂ දෙකයි. ඉතින් මේ අක්ෂ දෙකෙන් පෙන්වන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකක් විතරයි. භාණ්ඩ 3ක් පෙන්වන්න බෑ. භාණ්ඩ 10ක් පෙන්වන්න බෑ. භාණ්ඩ 100ක් පෙන්වන්න බෑ. පෙන්වන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකයි. ඒකින්ද අපි කියනවා මේ ආර්ථිකය භාණ්ඩ වර්ග දෙකක් විතරක් හදන සරල ආර්ථිකයක් කියලා. දෙවෙනි උපකල්පනය තමයි මේ ආර්ථිකයේ සම්පත් සම්භාරය නොවෙනස්ව පවතී. සම්පත් සම්භාරය ස්ථාවර පවතී. මොනවද සම්පත් සම්භාරයට ඇතුළත් වෙන්නේ? සම්පත් සම්භාරයට ඇතුළත් වෙන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මෙන්න මේ කාරණාවන් හතර සම්පත් සම්භාරයට ඇතුළත් වෙනවා. හැබැයි මේ කාරණාවන් ටික ස්ථාවරද? නෑ, මේවා ස්ථාවර වෙන්නේ නෑ. සැබෑ ලෝකයේදී මේවා ස්ථාවර නෑ, මේවා වෙනස් වෙනවා. භූමිය කියන සාධකය වෙනස් වෙනවා. ශ්‍රමය වෙනස් වෙනවා. ව්‍යවසායකත්වය වෙනස් වෙනවා. ප්‍රාග්ධනය වෙනස් වෙනවා. හැබැයි අපි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අඳිනකොට මෙන්න මේ කාරණාවන් ටික ඇතුළත් සම්පත් සම්භාරය ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. තුන්වෙනි කාරණාව තමයි තාක්ෂණයේ ස්ථාවරව පවතී. තාක්ෂණයේ ස්ථාවරද රටක ආර්ථිකයක ස්ථාවර නැහැ. තාක්ෂණය වෙනස් වෙනවා. අපි පොඩි කාලේ දැකපු තාක්ෂණය නෙවෙයි දැන් දකින්නේ. දැන් දකින තාක්ෂණය නෙවෙයි අපි අනාගතයේදී දකින්නේ. අනාගතයේදී මේ තාක්ෂණය තව දියුණු වෙනවා. ඒකින්ද තාක්ෂණය වෙනස් වෙනවා. හැබැයි අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අඳිනකොට තාක්ෂණය ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. ඊළඟට හතරවෙනි එක. හතරවෙනි එක මොකද්ද? මේ ආර්ථිකයේ සම්පත් ටික පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා කියන එක. මොනවද සම්පත් ටික? සම්පත් සම්භාරයනේ. මොනවද සම්පත් ටික? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හැබැයි සැබෑ ලෝකයේදී මෙහෙම වෙනවද? නෑ. සමහර වෙලාවට අපි භූමිය සියල්ලම නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නෙ නෑ. ශ්‍රමය හැමදාම අපි ශ්‍රමය 100% නිෂ්පාදනය සඳහා යොදා ගන්නවද? නෑ. සමහර වෙලාවට ශ්‍රමය කියන එක සේවා වියුක්තව පවතිනවා. ඒ වගේම ප්‍රාග්ධනයත් අපි හැම වෙලාවෙම 100% නිෂ්පාදනය සඳහා යොදා ගන්නෙ නෑ. සමහර වෙලාවට ප්‍රාග්ධනය වෙයි නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. සමහර ප්‍රාග්ධනමය දේවල් අපි පැත්තක දාලා තියෙනවා. ඒවෙන් උපරිම ප්‍රයෝජනට ගන්නෙ නෑ. ඒ වගේම ව්‍යවසායකත්වය අපේ ආර්ථිකින් ඉවත් කර ගන්නවා අවස්ථාවන් බොහෝමයි. ඒකින්ද ඒක ඇත්ත සැබෑ ලෝකයේදී මේ කාරණාවන් ටික වෙනස් වෙනවා. හැබැයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ගොඩනගනකොට අපි මේ කාරණාවන් ටික ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. අපි නැවතත් බලමු මොනවද මේ උපකල්පන හතර කියලා. පළවෙනි එක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරන සරල ආර්ථිකයක්. දෙවෙනි එක සම්පත් සම්භාරය ස්ථාවරයි. තුන්වෙනි එක තාක්ෂණ ස්ථාවරව පවතී. හතරවෙනි එක සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මෙන්න මේ කාරණාවන් ටික මේ විදිහට තියෙද්දී අපි උපකල්පනය කරනවා මේ ආර්ථිකය හදන්නේ භාණ්ඩ වර්ග දෙකක් විතරයි.
මේ උදාහරණයට අනුව මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ගද? කාර් සහ බස් විතරයි හදන්නේ. ඔයාලට පේනවා මේ කාර් නිෂ්පාදනය කරන ප්‍රමාණය ටික ටික වැඩි කරලා තියෙනවා. මේ 0, 2, 4, 6, 8, 10. එතකොට මොකද වෙලා තින්නේ? බස් නිෂ්පාදනය කරන ප්‍රමාණය ටික ටික අඩු කරලා තියෙනවා. මේ බස් 100යි, බස් 80යි, 60යි, 40යි, 20යි, 0යි. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ කාර් මේ විදිහට වැඩි කරන්න නම් බස් අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරන්න ඕන. මේ බස් වලට යොදා ගන්නා වූ සම්පත් ප්‍රමාණය මේ කාර් සඳහා යොදා ගන්න ඕන. එතකොට බස් නිෂ්පාදනය කරන ප්‍රමාණය අනිවාර්යයෙන්ම ටික ටික අඩු කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව අපි කලින්ම උපකල්පනය කරා මේ ආර්ථිකයේ සම්පත් සම්භාරය ස්ථාවරයි කියලා. ඉතින් සම්පත් සම්භාරය ස්ථාවර නම් වෙනස් වෙන්නේ නැත්නම් මෙන්න මේ භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන්න කොහොමද? වැඩි කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? මේ බස් නිෂ්පාදනය කරන එක ටික ටික අඩු කරලා විතරයි. එතකොට අපිට පුළුවන් කාර් ටික ටික වැඩි කරලා බස් නිෂ්පාදනය කරන ප්‍රමාණය ටික ටික අඩු කරන්නට. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ලේඛනය භාවිතා කරලා නිෂ්පාදන හැකියාව මායි වක්‍රය අඳින්නට. අපි නිෂ්පාදන හැකියාව මායි වක්‍රය අඳිමු. මේ උදාහරණයට අනුව කාර් හැදුවේ නැතොත් කාර් බිඳුවක් හැදුවොත් අපිට පුළුවන් බස් 100ක් හදන්න. ඒ වගේම කාර් දෙකක් හැදුවොත් අපිට පුළුවන් බස් 80ක් හදන්න. චරක් හදන්න පුළුවන්. ඒ වගේම කාර් 4ක් හැදුවොත් අපිට පුළුවන් බස් 60ක් හදන්න. එන්න මෙච්චරක් පුළුවන් හදන්න. ඒ වගේම කාර් 6ක් හැදුවොත් අපිට පුළුවන් බස් 40ක් හදන්න. මෙන්න මෙච්චරක් වගේ. ඊට පස්සේ අපිට පුළුවන් කාර් 8ක් හැදුවොත් බස් 20ක් හදන්න. මෙන්න මෙච්චරක්. ඒ වගේම කාර් 10ක් හැදුවොත් අපිට බස් හදන්න වෙන්නේ නැහැ. අපිට මෙන්න මේ ටික පාවිච්චි කරලා අපිට පුළුවන් නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් අඳින්න මෙන්න මෙහෙම. PPC. මෙන්න මේකට අපි කියනවා නිෂ්පාදන හැකියාව මායි වක්‍රය කියලා. එතකොට අපිට කොහොමද නිෂ්පාදන හැකියාව මායි වක්‍රය නිර්වචනය කරන්නේ? අපි මේකට යොදාගන්නේ එක්තරා නිශ්චිත අවස්ථාවක්. එක්තරා නිශ්චිත අවස්ථාවකදී සිදුවන සිදුවීමක් තමයි අපි නිෂ්පාදන හැකියාව මායි වක්‍රේ නිරූපණය කරන්නේ. එතකොට මේ තියෙන විකල්ප නිෂ්පාදන සංයෝග. ඒ කියන්නේ කාර් බිඳුවක් හැදුවොත් බස් 100යි. කාර් දෙකක් හැදුවොත් බස් 80ක් හදන්න පුළුවන්. කාර් 4ක් හැදුවොත් බස් 60ක් හදන්න පුළුවන්. ඒ වගේම කාර් 6ක් හැදුවොත් බස් 40ක් හදන්න පුළුවන්. ඒ වගේම කාර් 8ක් හැදුවොත් බස් 20ක් හදන්න පුළුවන්. කාර් 10ක් හැදුවොත් බස් හදන්න වෙන්නේ නැහැ. මෙන්න මේ විකල්ප නිෂ්පාදන සංයෝග ටික අපිට මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක අඳින්නට පුළුවන්, නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපිට තෝරගන්න වෙන්නේ මේ එක්තරා නිශ්චිත අවස්ථාවක් විතරයි. මේ එක්තරා නිශ්චිත විකල්ප සංයෝගයක් විතරයි මේ ආර්ථිකයට හදන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් නිර්වචනය කරන්නේ? හරි ලේසි නිෂ්පාදන හැකියාව මායි වක්‍ර නිර්වචනය කරන ආකාරය. අපි මේකට යොදාගන්නේ එක්තරා නිශ්චිත අවස්ථාවක්නේ. අපි ඒක මුලට ගන්නවා. මුලට අරගෙන මෙහෙම කියනවා නිශ්චිත අවස්ථාවකදී භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරන සරල ආර්ථිකයක සම්පත් සම්භාරය සහ තාක්ෂණයේ ස්ථාවරව තිබියදී සම්පත් පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව උපයෝජනය කරන විට විකල්ප නිෂ්පාදන සංයෝග නිරූපණය කරන රේඛාවට අපි කියන්නේ නිෂ්පාදන හැකියාව මායි වක්‍ර කියලා. එතකොට මෙන්න මේ නිෂ්පාදනය ටික ටික වැඩි කරනකොට අනිත් පැත්තෙන් කැප කරන ප්‍රමාණය සමාන වෙන්න පුළුවන්. ස්ථාවර වෙන්න පුළුවන්. එතකොට අපි අදින්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක හැඩය ගන්නා වූ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක්. හැබැයි සමහර වෙලාවකදී මේ පැත්තේ නිෂ්පාදනය ටික ටික වැඩි කරනකොට අනිත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ටික ටික වැඩි කරන්න වෙනවා. අන්න එතකොට නිෂ්පාදන හැකියාව මායි වක්‍රය අඳින්නේ මූලයට අවතල විදිහට.
මූලයට අවතුල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය තමයි උඩ දෙන්නේ. මොකද ආවස්තික බෙරවැය ටිකෙන් ටික වැඩි වෙන හින්දා. එතකොට අපිට පුළුවන්කමක් තිබෙනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වර්ග දෙකක් හඳුනා ගන්නට. එකක් තමයි සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර, අනිත් එක තමයි මූලයට අවතුල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර. එතකොට මෙන්න මේ කාරණාවන් ටික වාගේ මතකයේ තියෙනවා නම් ඔයාට පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලින් අහන ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් ලබා දෙන්න.